එකපාර high speed start වෙන්න ගත්තොත් එහෙම ඒ component වලට එහෙම නැත්නම් motor එකට වෙන්න පුළුවන් mechanical stress එක වැඩි. කලින් වීඩියෝ එකේදී අපි කතා කරේ VFD එකක් කොහොමද සරලව program කරගන්නේ කියන එක. ඒකෙදී අපි කතා කරා VFD එක basic motor parameters කොහොමද තියන්නේ ඒ parameters කොහොමද අපි template එක බලලා අඳුරගන්නේ කියන එක. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා VFD එකේ තියෙන acceleration සහ deceleration setting එක ගැන. මොකක්ද acceleration deceleration කියලා අපි තියන්නේ සහ ඒ setting එකෙන් මොකක්ද තියෙන benefit එක. ඒ setting එක ඇයි අපි තියන්නේ කියන දේ අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. මේ acceleration deceleration කියලා setting එකක් තියෙන්නේ අපිට අපේ motor එක smooth on off කරගන්න. එතකොට මේ acceleration deceleration setting එක අපි තියපුවාම එන්නේ motor එක on වෙන වෙලාවෙදී smooth on වෙනවා සහ off වෙන වෙලාවෙදී smooth off වෙන එක. ඇයි අපිට මේ වගේ setting එකක් ඕන වෙන්නේ කියලා කිව්වොත් එහෙම factory එකේ තියෙන ලොකු conveyor belt එකක් එහෙම නැත්නම් pump එකක් වෙන්න පුළුවන්. එකපාර high speed start වෙන්න ගත්තොත් එහෙම ඒ component වලට එහෙම නැත්නම් motor එකට වෙන්න පුළුවන් mechanical stress එක වැඩි. එතකොට මේ mechanical stress එක නිසා සමහර විට ඒකේ තියෙන shaft එහෙම නැත්නම් components damage වෙන්න පුළුවන්. ඔන්න ඔය දේ නවත්ත ගන්න තමයි VFD වල එන්නේ acceleration සහ deceleration time එකක් තියන්නේ. ඉස්සෙල්ලම බලමු acceleration කියන්නේ මොකක්ද කියන එක. acceleration කියලා කියන්නේ අපි මේ motor එක 0 speed වල ඉඳලා අපි තියෙන maximum speed එකට යන්න කොච්චර time එකක් යනවද කියන එක. අපි acceleration එක තප්පර 10කට තිබ්බා කියලා. එතකොට VFD එක 0 speed වල ඉඳලා අර maximum speed එකට යන්න තප්පර 10ක කාලයක් ගන්නවා. එතකොට වෙන්නේ මෙන්න මේ motor එකෙන් machine වලට දෙන mechanical stress එක ගොඩක් අඩු වෙනවා. මේ ගන්න time එකත් එක්ක. මොකද මෙයා full speed එකට යන්නේ පොඩි කාලයක් අරගෙන. එකපාරම full speed එක ගන්නෙ නැහැ. අනිත් එක තමයි deceleration. deceleration කියන්නේ අර වගේම high speed එකට ගියපුවාම motor එක ආයේ 0 වලට එන්න, ඒ කියන්නේ stop position එකට එන්න කොච්චර time එකක් ගන්නවද කියන එක. ඒ කියන්නේ motor එක අපි හිතමු 50 Hz වල run වෙනවා. 50 Hz වල ඉඳලා 0 වෙන්න කොච්චර time එකක් ගන්න ඕනේද කියන එක තමයි අපි deceleration කියලා setting එකේදී තියන්නේ. දැන් බලමු අපි කොහොමද මේක program කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි VFD එකේ ready mode එකේ දැන් තියෙන්නේ CONF configuration වලට යනවා full එකේ simple start වල මේකේ තියෙනවා ACC කියන්නේ acceleration. මෙන්න මේ acceleration time එක default VFD එකේ එන්නේ 3 second වලට. අපිට මේක වැඩි කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. අපි මේක බලමු දැනට 10 second වගේ adjust කරලා මම දැන් acceleration එක 10 second තිබ්බා. ඊට පස්සේ තියෙනවා deceleration. DEC කියලා තියෙනවා. අපි දැන් බලමු මේක run කරලා කොහොමද accelerate වෙන්නේ කියන එක. මෙතන බලන්න දැන් මේක 10 second ගන්නවා full speed එකට reach වෙන්න. deceleration time එක තිබුණේ 3 second වලට. එතකොට අපි මේක stop කරපුවාම stop වෙන්න 3 second ගන්නවා. එයාලා deceleration time එක 3 second වල තියලා තියෙන හින්දා. තව දෙයක් කියන්න ඕනේ මේකේ මම speed එක set කරලා තියෙන්නේ 30 Hz වල low speed එකේ run වෙන්න. මොකද මම මෙතන දැන් potentiometer එක මුකුත් පාවිච්චි කරලා නැහැ මේ speed reference එකක් දෙන්න. ඒකයි මම මේකේ low speed එක 30 Hz වලට තියලා තියෙන්නේ. මම ඒකත් පෙන්නන්නම් full එකේ simple වල. මේකේ තියෙනවා LSP කියන්නේ low speed, HSP කියන්නේ high speed. දැන් බලන්න මම LSP එක 30 වලට තියලා තියෙන්නේ. ඒකේ හින්දා තමයි motor එක start වෙද්දී 30 වලට run වෙන්නේ. දැන් මම මේක අඩු කරොත් එහෙම 21 වලට මම දානවා. 21 දාලා start කරොත් එහෙම low speed එක 21 වලට ඇවිල්ලා නවතිනවා. මෙතනින් එහාට ස්පීඩ් එක වේරි කරනවා නම් අපිට පොටෙන්ෂියෝමීටර් එකක් දාලා පාවිච්චි කරලා මේක වේරි කරගන්න පුළුවන්. මේ VFD එක කියන්න ඕනේ මේක single phase in එහෙම 3 phase out. මේකේ voltage එක 230 in කරන්නේ out වෙන්නේ 230 3 phase විදිහට. මම මෙතන පෙන්නන්නම් deceleration time එකත් වෙනස් කරලා කොහොමද ඒක වෙන්නේ කියන එක. full වලට ගියා. simple start එකේ මම දැන් කරන්නේ acceleration එක අඩු කරනවා ආයි 3 second වලටම
ඊට පස්සේ ඩීඇක්සලරේෂන් එක තියෙනවා. අපි හිතමු 7 සෙකන්ඩ් වගේ. දැන් බලමු මොකද්ද වෙන්නේ කියලා. ස්ටාර්ට් කරපුවාම 3 සෙකන්ඩ් වලදී මේක ඇක්සලරේට් වෙනවා ෆුල් ස්පීඩ් එකට. ඊට පස්සේ ස්ටොප් වෙන්න මෙයා 7 සෙකන්ඩ් ගන්නවා. 7 සෙකන්ඩ් ඇතුළත තමයි 0 වලට ස්ටොප් වෙන්නේ. එතනදී මතක තියාගන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා. හයි ඉන්ටෙන්ෂන් ලෝඩ් තියෙන දේවල් ෂෝට් ටයිම් නවත්තන්න හොඳ නෑ. මොකද ඒකෙදි බෑක් EMF එකක් ඇවිල්ලා VFD එක ඕවර් වෝල්ටේජ් කියලා ට්‍රිප් වෙන්න පුළුවන්. ඒකින්ද ඇක්සලරේෂන් තියනකොට අපි බලන්න ඕනේ ඇප්ලිකේෂන් එක මොකක්ද, අපේ ඇප්ලිකේෂන් එක අනුව ඒකට මැච් වෙන ඇක්සලරේෂන් ටයිම් එක සහ ඩීඇක්සලරේෂන් ටයිම් එක තියන්න.